Hi guys, welcome back කියලා පිළිගන්න අදත් ඔයාලා හැමෝම SO Pro YouTube channel එකෙන් ගෙන තවත් එක interesting video එකකට. ඉතින් අද කාලයකට පස්සේ තමයි මම මේ විදියට වාඩි වෙලා මේ විදියට light එකක් set up කරලා මේ විදියට PC එකත් on කරගෙන මෙන්න මේ පුටුවේ වාඩි වෙලා මේ ලස්සන setup එක මේ විදියට video එකක් record කරන්නේ. ඉතින් ඇත්තටම කිව්ව මං ගොඩක් අර පස්සට ගිහිල්ලා තිබ්බේ මෙන්න මේ content creation ඇතුලේ. ඉතින් මං හිතුවා ඔයාලත් එක්ක ඇයි මට මෙහෙම උනේ කියන එක සහ මම මේ කාලය ඇතුළත ඉගෙන ගත්ත දේවල් තුනක් වැඩිය නෑ තුනක් ෂෙයා කරගන්න. ඉතින් ඔයාලා content creation වලට enter වෙන්න ඉන්න කෙනෙක් නම් හෝ ඔයාලා job එකක් කරනවා වෙන්න පුළුවන්, ඔයාලා business එකක් කරනවා වෙන්න පුළුවන්. මේ හැම දෙයක් අස්සෙම මේ කාරණා තුන මං හිතන්නේ වැඩ කරනවා. හරිද? ඉතින් ඒක නිසා මං හිතන්නේ ඔයාලා මේ වීඩියෝ එක බලුවොත් ඔයාලට පුළුවන් ඔයාලා කරන දේ මං වගේ නැතුව ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්න. ඉතින් guys අපි කෙලින්ම පළවෙනි කාරණාවට යමු. ඉතින් පළවෙනි කාරණාව තමයි දෙයක් කරන්න නම් පටන් ගන්න අත්‍යවශ්‍යයි. හරිද? ඔන්න ඕක තමයි මම ඉගෙන ගත්ත පළවෙනි දේ. ඒ කියන්නේ දෙයක් කරන්න නම් ඔන්න දෙයක් කරන්න නම් අපි ඒක පටන් ගන්න ඕනේ. අපි නිකන් කරන්න plan කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි ඒක කරන්න ඕනේ. මොකද action එකක් ගන්න ඕනේ. ඒ action එක ගත්තේ නැත්තම් අපිට ඒ දේ කරන්න වෙන්නේ නැහැ. ඊට දවස් 26 අවුරුද්දේ මම දෙයක් කරන්න බලාපොරොත්තු වුණා. මම මේ දැන්ටත් මේ vision board එක මගේ desktop එකේ මේ දාගෙන තියන් ඉන්නේ. ඉතින් මේ vision board එකේ තියෙනවා මම මේ අවුරුද්දේ කොහරි 1k subscribers ගන්නවා කියන මේ YouTube channel එකට. ඉතින් මම ඒක කරන්න නම් මගේ YouTube channel එකට videos upload කරන්න, record කරන්න, shoot කරන්න මොන හරි creative ideas generate කරන්න පටන් ගන්න ඕනේ. හැබැයි මම පළවෙනි මාසේ, දෙවෙනි මාසේ මේ දේ කරන්න උත්සාහ කරා. නමුත් මම ඒක fail වුණා. හරි මගේ YouTube channel එකට content ඒ විදිහට generate කරලා content create කරලා ඔයාලට බලන්න දෙන්න. ඉතින් ඔන්න ඕක තමයි මම ඉගෙන ගත්ත පළවෙනි දේ. දෙයක් කරන්න නම් පටන් ගන්න අත්‍යවශ්‍යයි. හරි දෙවෙනි කාරණාව ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ කාරණාව රෙකෝඩ් කරන්නේ මම 13 වෙනි වතාවට. anyway මම දැන් ඔයාලට ඉක්මනින්ම කියන්න මේ කාරණාව මොකද්ද? නැත්තම් මේ lesson එක මොකද්ද මම ඉගෙන ගත්ත කියලා. ඉතින් ඒක තමයි make the process easier කියලා කියන්නේ. ඉතින් මේක කොහොමද මේ content creation වලට අදාළ වෙන්නේ? ඔන්න ඕක තමයි දැන් මම කියන්න යන්නේ. හරි මට දිප්ප පස්සේ තමයි අයියෝ ලයිට් කරන්න ඕනේ. ලයිටින් බලන්න ඕනි. මම කැමරාවේ ඇන්ගල් එක හොයන්න ඕනි. මම ඇන්ගල් දෙක තුනකින් ගන්න ඕනි. මගේ ඕඩියෝ එක මොකෙන්ද මම පික් කරන්නේ? ඕඩියෝ පික් කරන්න මේක තියන්න ඕනි. මෙතන තියන්න ඕනි. අතන තියන්න ඕනි. අරක අරමු කරන්න ඕනි. මේක මෙහෙම කරන්න ඕනි. ලාලා ඔක්කොම එතකොට process එක ගොඩක් ලොකුයි. මොකද ලයිට් හරි ඇන්ගල් එකකින් තියන්න ඕනි. මේ ලයිට්ස් හරියට on වෙන්න ඕනේ. හරි කලර් එක දාන්න ඕනි. මේ වගේ setup කරන්න ඕනි. මෙතන මොනවා හරි වෙලා දිනවා. ඒවා setup කරන්න ඕනි. ඔන්න ඔයගේ ගොඩක් කාරණා තියෙනවා. හරිද? ඉතින් මෙන්න මේ process එක ඇත්තටම ලේසි කරන්න පුළුවන් විදි ගණනාවක් මම මේ වෙනකොට හොයාගෙන තියෙනවා. මම මේ කී ලයිට් එක නැත්නම් මගේ මේ මූණ එළිය කරන ලයිට් එක මෙතනම ලස්සනට setup කරලාම තියාගෙන ඉන්නේ. හරිද? මට ඉක්මනින්ම access කරන්න පුළුවන් වෙන්න ඒ දේවල් ඒ අහල පාරම තියලා තියෙන්නේ. ඒත් එකම මගේ background එක මම වෙන වෙනම setup කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම දැන් background ගොඩක් ලස්සනට clean විදියට තියාගෙන ඉන්නේ. ඒක නිසා මට ටක් ගාලා මේවා හැරෙවුවා වීඩියෝ කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අද වුණත් මේ වීඩියෝ මේ විදියට record කරන්න මේ හැමදේම setup කරලා තිබීම ගොඩක් මට උදව් වුණා. ඉතින් මෙන්න මේක තමයි make the process easier කියන lesson එකෙන් මට වෙච්ච දේවල්. හරිද? මං කොහොමද මගේ life එකට ඒක apply කරගත්තේ සහ කොහොමද මට දේවල් සිද්ධ වුණේ කියන එක තමයි ඔයාලත් එක්ක මං share කරගත්තේ. හරි දැන් අපි යමු තුන්වෙනි lesson එකට. හරි දැන් අපි කතා කරන්න යන්නේ තුන්වෙනි lesson එක සම්බන්ධව. ඉතින් මෙන්න මේ lesson එක තමයි don't overthink කියන්නේ. හරිද? don't overthink කියන්නේ overthink කරන්න එපා. නැත්නම් වැඩියෙන් හිතන්න එපා කියන එක. මෙන්න මේ overthink කෙනෙක්ට ඔයාලා දන්නවනේ overthinkers ලෝ වැඩියෙන් හිතන්නේ ඇයි මේ පුටුව මෙතන තියෙන්නේ? ඇයි මේ පුටුව මේ පාට වෙලා තියෙන්නේ? ඇයි මේ පුටුවට කකුල් හතරක් තියෙන? අයියෝ තුනක් තියෙන වෙන්නේ. ඒ කකුල් දෙකකින් මේ පුටුව තිබ්බ මොනවා වෙයිද? ඔන්න ඔය වගේ ගොඩක් වැඩකට නැති කාරණා ගොඩක් හිතන්න ගන්නවා. හැබැයි ඔය overthinking process එක overthink කරන එක තියෙනවානේ. overthink කරන එක හරි දෙයකට යොමු කරොත් අපිට ගොඩක් ලස්සන දේවල් සහ අපි නොදැක්ක දේවල් අපිට පේන්න අරගෙන ඒ දේවල් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන විදියට මේ මොලේ ඇස්සේ process වෙලා අපිට output එකක් විදියට ගන්න පුළුවන් වෙනවා. හරි ටිකක් විතර නිකන් මිනිහ
මාළුකට මේ බාරපතලදේ ගන්නවා මේ ඕතිං කරනවුන්ට ගොඩක් දේවල් වෙනස් සිදේට දකින්න පුළුව එක හරි ඒක ප්ලස් පොයින්ට එක පොසිටව් එක එලකිරි සුපි හැරි නවු ඕතිං කරන එක ප්‍රශ්නයක් වෙන අවස්ථාවත් තියෙන මේ කන්ටෙන්ට් ක්‍රියේෂන් සාවේ ජීවිතය කියන ලයිෆ් එක අස්සේ ඔය ඕතිං කරන එක අපිට නෙගටිව් විදියටත් බලපානවා පොසිටව් විදියටත් බලපාන කොහොමාරි මෙන්න මේ කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන කාස්සෙන් දැන් අපි මේ දේවල් කතා කරන විදිහ කන්ටෙන්ට් ක්‍රියේෂන් ඇතුලේ ඕතිං කරන එකට තියෙන පොසිටිව් දේවල් මොනවාද ඕතිං කරවුවොත් අපිට පුළුවන් ගොඩක් වෙනස් විදියට දේවල් අපේ වීඩියෝස් වල කැප්චර් කරගන්න හරියට නිකන් සිනමැටික් ලයිටිං කරනවා කියන්නේ එක්තරා විදියක ඕතිං කරලා කරන දෙයක්. ඉතින් ඒක නිසා ඕතිංකින් කියන එක හරි විදියට ලිමිට් ඇතුව පාවිච්චි කරන්න. හරිද? එතකොට ඔයාලට පුළුවන් නම් මෙන්න මේ වගේ ලස්සන වීඩියෝස් රෙකෝඩ් කරන්න. ඕතිං කළා වාට දෙයක් හම්බෙන්නේ නැත්තම් වා හෙන්නට අවුල් යනවා නම් ඒ ඕතිං කිරීම තුලින් ඒක ඔයාට හානිදායකයි. ඔයා කන්ටෙන්ට් ක්‍රියේට් කරත් ඒක ඔයා බොනා කරත් ඒක බිස්නස් එකක්ද ඒක ඔයා ජොබ් එකක් කරාද ඒවා වෙන මොන හරි ස්පෝර්ට් එකක් කරාද ඕ ස්පෝර්ට් එක ගැනවත් ඕවතින් කරොත් ඒ ස්පෝර්ට් එක ඔයාට එපා වෙනවා මිසක ඔයාට ඒකෙන් එහා ලෙවල් එකකට යන්න බැටි වෙනවා. නැත්තම් ඔයාලගේ ඒක ඩිලේ වෙනවා. ඒක පව් වෙනවා. තව පස්සට එනවා. ඒක නිසා මම කියන්නේ ඕවතින් කරන්න නමුත් ගානකට ඉතින් ඔය ටික තමයි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තිබ්බේ. ඉතින් පළවෙනි ලෙසන් එක, දෙවෙනි ලෙසන් එක, තුන්වෙනි ලෙසන් එක මේ විදිහට නැවතත් අපි මතක් කරගෙන ඉමු. පළවෙනි ලෙසන් එක තමයි අපි ඉගෙන ගත්තේ දෙයක් කරන්න නම් පටන් ගන්න අත්‍යවශ්‍යයි. ඒ වගේම දෙවෙනි ලෙසන් එක මොකද්ද? ඒක තමයි make the process easier කියන්නේ. ඉතින් තුන්වෙනි ලෙසන් එක තමයි don't overthink. හරිද? ඉතින් මේ lessons තමයි මම මගේ content creation journey එක තුල ඉගෙන ගත්ත ප්‍රධානම දේවල් 3 නැත්තම් ප්‍රධානම lessons 3. එහෙනම් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. subscribe කරන්න bell notification එක දාගෙන තියාගන්න. ගොඩක් කට්ටිය දාන්නේ නැහැ. එහෙනම් අපි තවත් එක වීඩියෝ එකකින් හම්බෙමු. එනෑමම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපිට වචය අපි තවත් එක දවසකින් මේ විදියට හම්බෙමු. එහෙනම් අපි